මෙන්න අදත් ශනිදාවේ සොඳුරු අඩපැය. සතට පිරුණු ගීත එකතුව සින්දු නදිය. ගින්දර නැද නටන සොඳුරු දෙල්ලෙජ්ජ හැලේ ඔයානි සයිරැලි නගන්නේ රස කිතුල් තැනි සබර ගමුවේ රන් කිතුලට පෑහෙන සොඳුරි විඩානි වයි රස කලතයි මිහිරි මීකිරි 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 රුහුනේ මීකිරි 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 රුහුනේ මීකිරි පානාගල වැව්තාවුල රැකල ගෙවුනේ පන්නමල් විල කෙල්ලො රැලක් හීනෙන් දුටුවේ මොන්න රාකල වැල්ලවාය යන එන අතරේ මාගම්පුර සුන්දර සුදු මීකිරි දුටුවේ මීකිරි මීකිරි රුහුනේ මීකිරි 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 රුහුනේ මීකිරි ගින්දර මැද නටන සොඳුරු තෙල්ලෙජ්ජ හැලේ ඔයානි සයිරැලි නගන්නේ රස කිතුල් තැනි සබර ගමුවේ රන් කිතුලට පෑහෙන සොඳුරි විඩානි වයි රස කලතයි මිහිරි මීකිරි 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 රුහුනේ මීකිරි 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 රුහුනේ මීකිරි දියමා සතුරා වෙන්නට දෙන්නෙම නෑනේ මම දෙන්නේ උඹට රසමල් පැණි විතරයි නෝනේ පැණි බොන්න රහට අතහෙට ගෙට එන්නට ඕනේ අපි බලන් ඔඩට නෑගම් යමු මැනිකේ රුහුනේ වෛද්‍යවරුන් 5 දෙනෙක් ඉන්නවනම් 5 දෙනාම එකපාර තේ බොන්න යන්න බෑ කිසිම වෙලාවක queue එකක් තියෙන්න බෑ කිසිම වෙලාවක OPD ෆාමසි queues දිග වෙන්න බෑ මම මේ හැම queue එකකම යනවා මම යන්නේ සෝබනේට ඒ ප්‍රශ්නේ මම එදා දරුවෙක් විදිහට බැද්දූ පීඩාව මේ කිසිම කෙනෙකුට නොලැබේවා ලැබෙනවා නම් ඒක අවම කරන්නේ කොහොමද කියන මේ අරමුණින් එතෙන්ට යනවා ගිහින් සමාදානය ඒගොල්ලත් කියනවා කෝ 4 වෙනි ෆාමසිස්ට් අරින්න 4 වෙනි කවුළුව කෝ එයා නැත්තම් වෙන කෙනෙක් දාමු අපි කියන අපි බොහොම සාධාරණ ක්‍රමයකට මම ඒ රෝහල එතෙන්ට මගේ කාලේ අදටත් මට මං රාගම රෝහලට ගියාම ඒ අය මතක් කරනවා ඒ ක්‍රමවේදය. ලෝනාසසිමුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි පිනති ජනතා සසරින් ගොඩලන්තා තිලොනාසසිමුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි ලංකා ශ්‍රී දෙසි කලනිපුරේහි මැණික් පුටුවට මිනි පළදෙහි ලංකා ශ්‍රී දෙසි කලනිපුරේහි මැණික් පුටුවට මිනි පළදෙහි අයිතිය ගන්නා යුධයට පත් වූ මහෝදරාවන්ගේ තිලොනාසසිමුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි
දැකලා සැනිනා තිස්විගුවන් රැස් විහිදානා වෛරශ්‍රී මුනි දැකලා සැනිනා තිස්විගුවන් රැස් විහිදානා ශාන්ත ධර්මේ දෙසුව සඳෙහි දබරේ සිඳිලා නෙත් පැහැනාද කළා තිලොනා සැසිමුනි ගෞතම ස්වාමී ලෝ බලනා සඳෙහි මෙතපා ලෝ බලනා සඳෙහි සුමන සමන් දෙවි පැහැදිය කල්හි කළ ආරාධන පිළිගෙන තොස්නි සුමන සමන් දෙවි පැහැදිය කල්හි කළ ආරාධන පිළිගෙන තොස්නි සමන් ගිරෙහි තැබු සිරිපාදේ පොදමුව සැම එක්වී ඉතින් මං හිතනවා කස්ටමර් කෙයා කියන එක මේ රාජ්‍ය සේවය ඇතුලේ කොයි ආයතනයේදී වැඩි දියුණු කරන මට්ටමකට මාව ගෙනාවේ අර දොස්තර නෝනාගේ මේ මට ලැබිච්ච පීඩාව මං ඉතින් එතුමියට අද තවමත් ඒ දීපු උද්‍යෝගයට පින් දෙනවා අර මං කියනවා කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කළ යුතු නෑ. මට ඒ අත්දැකීම ලැබුණා. මම එහෙම ඒක තමයි මේ ඔබ ඇහුවොත් විදුරංග දැන් ඔබ අම්මා තාත්තා කියලාත් නෑනේ මට වෛද්‍යවරයෙක් කෙනෙක් නේ ඔයාලට නම් ලෝයර් කෙනෙක් වෙන්න කිව්වනේ. මම සමාජය විසින්ම එතෙන්ට මානසිකව යොමු කරපු කෙනෙක්. ඒ නිසා තමයි මම ඇයි මේ සාකච්ඡාව ඔයත් එක්ක තියන්නේ. ඇයි අපි මෙහෙම රටක් හදමු මෙහෙම තැනකට යමු කියලා යෝජනා කරන්නේ. අපි කිසි දිනෙක දවසින් දෙකින් අපි හිතමු හිට් වෙන ස්ටාර්ස් වෙන්න ඕනේ. අපි ලොං රන්
මිනිස්සු තුළ ස්ටැබ්ලිෂ් වෙච්ච අයිකෝන්ස් වෙන්න ඕන, සිම්බල්ස් වෙන්න ඕන. වෘත්තිකයෙක් විදිහට වෙන්න ඕන එතෙන්ට යන්නේ. අරුන්ගති තාරකාව වගේ පායලා සතාලගුම් අරන් හිඳිමි ඔබේ හදේමා නුවන්දනේ බැඳී හිඳී රුවන් තාරකා අහස් ගඟේ වලාකුළේ එන්න පායලා අහස් ගඟේ වලාකුළේ එන්න පායලා බින්දුනු හිතට සතුට අරන් පැමිණි කුමරුනි මකින් මිදී යන්න නොදී සදාරක ගාමේ එම අරණක සිසිල හදට දුන්නේ ඔබ තමා එවන් සිතට කිසිම කලෙක දුකක් නොදෙමි මා ජීවිතය හානේ හමුවන සිහිනේ මා දුටු සිහිනේ ජීවිත යහනේ නුවන් විලේ පිපුණු සින සුවඳ මල් නෙලා ඔබේ ගෙලේ පළඳන්නම් සෙනෙහය පුදා වසන්තයේ ලතාලපනු අතර වැතිරමා මටම පිපුණු කුසුම නෙලා දෙතොල තබමිමා වසන්ත සිහිනේ පෙම් රජ දහනේ පෙම් රජ දහනේ වසන්ත සිහිනේ විශේෂයෙන්ම ගලේඩියා සෙන්ට්‍රල් එක ඒ කියන්නේ එක මිශ්‍ර පාසලක්. ඒකට මම එන්නේ ආගන්තුකයෙක් විදියට. ශිෂ්‍යත්වයේ ෆේල් එකෙක්වත් ගණන් ගන්නේ නැහැ. මම මේ කියන්නේ හැම ළමයෙකුට පොඩි ආදර්ශ කතාවක්. කොහොමද ඇඩ්ජස්ට් වෙන්නේ අලුත් තැනකට වාව සලකන්නේ නැති කියන්නේ ඔයාට මානසිකව නිකන් තෙරපුමක් තියෙන තැනකට කියලා. ඉතින් එතනදී මම දැකපු දෙයක් තමයි එක්ස්ට්‍රා කාර්යකීවල බාහිර ක්‍රියාකාරකම් වලින් අපි ගියොත් පොඩි අවධානයක් ඔයාගෙන මේ මිනිස්සු පාසලේ තේ කිය. නිසා මම මේ පෙළඹෙනවා මේ ඔය සාහිත්‍ය සමිතියේ හැමෝම අකමැති සින්දු කියන්නේ අර මේවට කැමති නෑ. මම දැන් මේකට කටපාඩම් කළ සින්දු අර ඉස්සර කැසට් එකෙන් කොහොම හරි කොලේ ලියාගෙන ඇවිල්ලා මේ ස්ටේජ් එක පාවිච්චි කරන්න මම තීරණය කරනවා ස්ටේජ් එක. එතකොට ඒකට උසුළු විසුළු වෙන්නත් පුළුවන්, ඔයා ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හැබැයි අප පර්ෆෝම් කරොත් මොනවා හරි විදිහට ඔයාව හිට් වෙනවා. Nind pinna usitam
දැසපුරා ඇන්දා ඔබම තමයි හැමදා මත් සිහිනෙන් ආලන්දා උකුළු මුකුළු ඔය හුරතල් රයපුරාම වින්දා අහලක නෑ උදෑසනම කොහෙ ගියාද මන්දා මලක් වෙලා පිපුණු කෝකිලයන් ආතරඟට ආදරගී ගයපු පාට පාට මල්හිනේ අනග රැඟුම් රැඟපු ඔයා කොහෙද කොහෙ ගියාද ප්‍රේමග ළඟ ඉඳපු ඔයා කොහෙද කොහෙ ගියාද ප්‍රේමග ළඟ ඉඳපු බින්දරු සිත්තම් දැසපුරා ඇන්දා ඔබම තමයි හැමදා මත් සිහිනෙන් ආලන්දා උකුළු මුකුළු ඔය හුරතල් රයපුරාම වින්දා අහලක නෑ උදෑසනම කොහෙ ගියාද මන්දා සමගින් වලා කුලක නටපු අහස පුරා පාට හතෙන් දෙදුන්නක් ඇඳපු ජීවිතේම ළඟින් ඉන්නත් තනි රකින්නවා කියපු ඔයා කොහෙද කොහෙ ගියාද ප්‍රේමග ළඟ ඉඳපු නිවුස් මිලියනයක් දිනාගන්න සෙනසුරාදා සවස 6:30ට ඔබේ අලුත්ම ගීතය TNL TV සින්දු නදියෙන් මිලියනයක් සවන්පත් අතර බෙදා හරින්න අමුතන්න 071 8යි 57යි 57යි 13 ඔබ හා සිනෙහින් බැඳුනේ සසරේ පැදුන හැම වාරේ කවුද මෙලෙස ආදරේ කළේ හැමදාමත් මට ඔබ වාගේ ලෝතුරුණු සුම පපුතුරුලේ කිරිසුවදයි දැවටී තිබුණේ කවුද මෙලෙස ආදරේ කළේ මේ හැමදාමත් මට ඔබ වාගේ ආදර මගේ අම්මා මගේ ආදර අම්මා
එකක් කියන්න ඕන. මේ උසස් පෙළ පන්තිය තුලදී මම හැමෝටම කියන එක යෝජනාවක් ඔබට දුෂ්කර කාලේ යටි බිම්ගත වෙන්න. Go underground. Go unnoticed. අනිත් අයගේ අවධානයෙන් ඈත් වෙන්න. අතුරුදහන් වෙන්න. මම අවුරුද්දකට අතුරුදහන් වුණා. සමාජයෙන්. අවුරුද්දට අතුරුදහන් වුණේයි unwanted ඒවට ඉන්වෝල්ව් වෙන ටයිම් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන. එක අවුරුද්දයි තියෙන්නේ මට අර වෛද්‍යවරියගෙත් පෙම්වතියගෙත් චැලෙන්ජ් එකට. ඒ විදිහට තමයි මම මේකට ෆේස් කරුවේ. එතකොට මම උසස් පෙළ පන්ති සඳහා යන්න සල්ලි තිබුණේ නෑ. මම සාමාන්‍යයෙන් පන්ති දෙකකට විතර ගිහින් තියෙන අනිත් ඒවා ගිහිල්ලාම නෑ. යන්න සල්ලි නෑ. ඇත්ත කතාව. ඒ නිසා මගේ අඟ යහළුවෙක් හිටියා ගණිතාංශයෙන් කරපු එයාත් විභාගේ ෆේල් වෙලා හිටියේ. එයාගේ ගෙදරට මම උදේ 8ට යනවා. එයාගේ නෝට්ස් ටික ඔක්කොම ඉල්ල ගන්නවා. ෆිසික්ස් කෙමිස්ට්‍රි එයාගෙන් තමයි මේ නෝට්ස් වලින් මම සොයන් අධ්‍යයනයකට කරා අවුරුද්දෙම. ඊට පස්සේ එයා මැත්ස් කරපු නිසා මට ෆිසික්ස් එයාගෙන් ඉගෙන ගන්න ලේසි. එයාත් ඉතින් ඒක ස්විච්චාවෙන් මට කියලා කරලා දුන්නා. සූලොජි බයොලොජි ඒ කාලේ සූලොජි සහ බොටනි තිබුණේ කටපාඩම් කරා. අර දෙක වර්ක්අවුට් කරා. වර්ක්අවුට් කළා වසර අවසානයේදී විභාගයට පෙනී සිටිද්දී එයා මොඩටෝ ෆැකල්ටියට තේරුණා. මම කොළඹ ෆැකල්ටියට තේරුණා. මම ආපහු මේකෙන් දෙන්න හදන පණිවිඩය තමයි අපි අර මිත්‍රයාව මම කොහොමද මේ ගුරුවරයෙක් විදියට පරිවර්තනය කරගත්තේ. හදවත් ඔසුවෙන් සහ සප්තස්වරයෙන් සුවපත් කළ වෛද්‍ය තුසිත සුදර්ශන